IMF සමග ඇති කරගත් එකඟතාවය තුළ අප රටට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම් යටතේ extended fund facility වාරික ලබා ගැනීම උදෙසා සපුරා ගත යුතු කොන්දේසි වෙන් වශයෙන් කවරේද? අපිට දැනගන්න කැමති මේ extended fund facility එකේ වාරික ටික ලබා ගන්නට මොනවද සම්පූර්ණ කරන්න තියෙන කොන්දේසි? විස්තීර්ණ ණය පහසුකම යටතේ ලබා දෙන ණය වාරික සංඛ්‍යාව කොපමණද? එම වාරිකවලදී හිමි වෙන ණය මුදල වෙන් වශයෙන් කොපමණද? දැන් ගරු කතානායකතුමනි අපි අහන්න කැමති අවංකවම දැන් විදුලි බිල 18%කින් වැඩි කරන්නට යනවා. ඒ 18%කින් වැඩි කිරීමත් මේ ණය විස්තීර්ණ අරමුදල extended fund facility එකේ ඊළඟ වාරිකය tranche එක ලබා ගැනීම සඳහා ඒ කොන්දේසියක් සපුරා ගැනීමද මේ 18%කින් විදුලි බිල වැඩි කරන්නේ. මොකද ඔබතුමත් දන්නවා 33කින් අඩු කරනවා කියලා කිව්වේ. 9000 බිල 6000 කරනවා කිව්වා, 3000 බිල 2000 කරනවා කිව්වා, 33කින් විදුලි බිල අඩු කරනවා කිව්වා. දැන් අපිට අහන්න ලැබෙනවා ජල බිලත් වැඩි කරන්නට යනවලු ඒකට සාපේක්ෂව. ඉතින් අපිට අහන්න කැමති මෙන්න මේ දේවල් මේ IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීමක්ද කියන එක අපි අහන්න කැමතියි. පවතින IMF එකඟතාවයට වඩා සහනදායී නව එකඟතාවයක් ඇති කර ජනතාව මත පටවන ලද පීඩනය අවම කිරීම රජයේ වගකීම බව පිළිගන්නේද? පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. ගරු කතානායකතුමනි මේ සඳහා පිළිතුරු දීමට කාලය ඉල්ලා සිටිනවා. ඊළඟ වාරයේදී මේකට අවශ්‍ය පිළිතුර ලබා දෙනවා. ගරු විපක්ෂ නායකතුමනි. ගරු කතානායකතුමනි සම්ප්‍රදායක් හැටියට අපි අහන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට කාලය ඉල්ලනකොට අපි බොහෝ අවස්ථාවල එකට එකඟ වෙනවා. හැබැයි ගරු කතානායකතුමනි මේ පිළිතුරු නැතුව ඇත්ත වශයෙන්ම මේ පහුගිය බජට් එකත් හදන්නට බෑ. මේ පිළිතුරු අතේ තියාගෙන තමයි මේ අයවැයක් හැදෙන්නට ඕන. ඉතින් මේ මම අහන්න කැමතියි ඇයි මේ වගේ වැදගත් ප්‍රශ්නයකට කල් ඉල්ලන්නේ? මේ තොරතුරු අතේ තියාගෙන තමයි අයවැය ලේඛනයක් හැදෙන්නට ඕන. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි සාධාරණව අපි කිසිදාක නැගිටලා කියලා නැහැ පිළිතුර දැම්මම ඕන. පිළිතුර හෙටම ඕන. එහෙම අපි කරලා නැහැ. දැන් මට මතකයි අපේ අධිකරණ ඇමතුමාගෙන් අපි ප්‍රශ්නයක් ඇහුවා PT එක ගැන. එතුමා උත්තර දෙනකන් අපි හිටියා. සති ගාණක් හිටියා. මං හිතන්නේ මේකට මේ කල් ගන්න එක ඒ තරම් සාධාරණයි කියලා ගරු කතානායකතුමනි. ගරු අමාත්‍ය. ගරු කතානායකතුමනි මේකට අවසාන මොහොතේ තමයි අවශ්‍ය ප්‍රශ්නය ලැබිලා තිබුණේ සූදානම් කරන්නට. නමුත් ඒකට විශේෂයෙන්ම මැදිහත් වෙන නිලධාරීන් ඊයේ මුදල් කාරක සභාවට පැමිණිලා සිටියා. ඒ නිසා තමයි ඒකේ අවශ්‍ය වැඩ කටයුතු අවසන් කරගන්නට නොහැකි වෙලා තියෙන්නේ. ඒකට ඊළඟ සතිವಾರයේදී අවශ්‍ය පිළිතුර ලබා දෙනවා. ගරු වෛද්‍ය රාමනාදන් අර්තුනා මහතා. ගරු හැමෝටම සුබ දවසක්. ඒ ප්‍රකාශය තුළ සඳහන් වුණා ජලගාස්තු වැඩි කරන්න යනවා කියලා එතුමා දැනගන්න ලැබුණා කියලා. මම කැමතියි මොකද ඒ විෂය අපේ අමාත්‍යාංශය යටතට අයත් වෙන විෂයක්. මම දැනගන්න කැමතියි ඔබතුමාගේ මොන සෝර්ස් එකක් පදනම් කරගෙනද දැනගන්නට ලැබුණායයි කියලා කියන්නේ කියන එක. ඔව් වැඩි කරන්න යනවා කියලා කියන්නේ මොන තොරතුරු පදනම් කරගෙනද කියන එක. ගරු විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි ඔබතුමාට රජය විදුලි බිල වැඩි කිරීමේ තීන්දුව රටට ඔබ කියන්නට පෙර අපි කිව්වේ. ඒ අපිට ලැබුණු තොරතුරු කරුණු කාරණා මත අපි අනුමාන කරනවා කතා කරන්න අවස්ථාව දෙනවද? භාෂණයේ නිදහස තියෙනවද? විපක්ෂ නායකතුමා එන කතා කරන්න අවස්ථාව දෙන්නකෝ. මං කවදාවත් ඔබතුමාට බාධා කරලා නැහනේ. හරි. එහෙනම් අවස්ථාව දෙන්නකෝ කතා කරන්න. ඔච්චර කලබල වෙන්න එපා. අපි ඉතින් මං ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහුවා මට උත්තර දෙන්න අවස්ථාව දෙන්න. බාධා කරන්නේ නැතුව. අපි ඔබතුමන්ලා දැන් 118කින් විදුලි බිල වැඩි කරනවානේ 33කින් අඩු කරනවායි කියලා. 9000 බිල 6000 කරනවායි කිව්වනේ. 3000 බිල 2000 කරනවායි කිව්වනේ. හැබැයි අපි මේ පාර බොහොම පැහැදිලිව රජය නිවේදනය කරන්නට පෙර අපි කිව්වා
මේ IMF කොන්දේසි මත IMF එක දාලා තියෙන සූත්‍රය මත මේ විදුලි බිල වැඩි කරනවායි කියලා. ඊට පස්සේ තමයි රජය ඇවිල්ලා ඒක කිව්වේ. ඉතින් අපි අනුමාන කරනවා විදුලි බිල 18%කින් වැඩි වෙනකොට ජල ගාස්තුත් වැඩි වෙයිදෝ කියන ඒ සැකය මත අපි අහන්නේ ප්‍රශ්නය. ඉතින් ඔබතුමාට පුළුවන් නෑ විදුලි බිල ඇමතිතුමා අපි අනුමාන කරනවා. ඇයි අපිට එහෙම සාධාරණව අහන්න ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් නැද්ද? ඉතින් ඒකයි ඇහුවේ. අපි අනුමාන කරනවා දැන් අපි ප්‍රතිශතයක් කිව්වේ නැහැනේ ජල බිල වැඩි වෙන. අපි අනුමාන කරනවා විදුලි බිල වැඩි වීමත් සමග ජල බිලත් වැඩි වෙන්නට ඉඩ ප්‍රස්තාව තියෙනවා කියලා. ඉතින් ඔබතුමාට පුළුවන් ඇමතිවරයා හැටියට බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරන්න වැඩි වෙනවද අඩු වෙනවද? ගරු අමාත්‍යතුමා එච්චරයි අපි අහන්නේ. සාමාන්‍යයෙන් මට මතකයි ඔබතුමා දවස් දෙකකට කල කතාවකදී කිව්වා අපි නිශ්චිත දත්ත සහ තොරතුරු මත පදනම් කරගෙන තමයි යම් ප්‍රකාශ කරන්න කියලා. නමුත් දැන් විනාඩියකට කලින් ඔබතුමා කිව්වා අපිට දැනගන්න ලැබුණා කියලා. දැන් ඔබතුමා කියන්නේ මම අනුමාන කරනවා කියලා. සාමාන්‍යයෙන් ඔබතුමා විදුලි බිලය සම්බන්ධයෙන් ඔබතුමාලා ප්‍රවරකතනය කරේ 35කින් වැඩි කරයි කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ 18යි. අනිත් පැත්තෙන් මේ තියෙන්නේ අපි මේ ජල විදුලිය ගැන නෙමෙයි කතා කරන්නේ බොන ජලය ගැන. ඒක දෙකක්. හරි? ඒ නිසා මම බොහොම වගකීමෙන් කියන්න කැමතියි. ජල බිල ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් බොන ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් පානීය ජලය වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් අමාත්‍යංශ මට්ටමින් මේ වෙනකොට සිද්ධ වෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා අපිට එහෙම පානීය ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ.